අද අපි ඉකොනොමික්ස් වල පළවෙනි පාඩමේ ඉඳන් කරන් යන්න තමයි ඉන්නේ. අද මම කරන්නේ පළවෙනි ලෙක්චර් එකේ තිබ්බ ස්ලයිඩ්ස් යූස් කරලා තමයි මේ අද පාඩම කරන්නේ. එතකොට මම මේ ලෙක්චර් එකේ ස්ලයිඩ්ස් ටිකක් යූස් කළා. ඒ කියන්නේ මට අවශ්‍ය ටික විතරක් අරගෙන යූස් කළා. ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි. හරි එතකොට මේ පළවෙනි පාඩම නිසා මම ගොඩක් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාලා අහන්න. හරි අපි යන පාඩමට යමු. හරි එතකොට දැන් අපි ඉකොනොමික්ස් නේ ඉගෙන ගන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ ඉකොනොමික්ස් ඉගෙන ගන්න කලින් මොකක්ද ඉකොනොමික්ස් කියන්නේ කියලා. එතකොට අපි ඉකෝන් නයි ආර්ථික විද්‍යාව කියන එක පාවිච්චි කරන්නේ අපේ සමාජයේ තියෙන රිසෝසස් මිනිස්සු කොහොමද පාවිච්චි කරන්න කියලා ස්ටඩි කරන්න. එන ඇත්තරම කිව්වොත් මේකේ මිනිසුන්ට කියන්න වල මෙහෙම පාවිච්චි කරන්න එහෙම කියලා කිසිම දෙයක් කියලා කියන්නේ නැහැ. හරිද? ඒ ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ ඔයාලා ආර්ථිකයේ තියෙන සම්පත් මෙහෙම පාවිච්චි කරන්න ඔයාලා මෙච්චර මුදලක් මේ දෙයට වියදම් කරන්න එහෙම කියලා කවදාවත් කියන්නේ එයාලා නිකන් කරන්නේ අර ආර්ථිකයේ හැසිරීම එයාලා ස්ටඩි කරනවා. ඒක අධ්‍යයනය කරනවා. ඒ හැර එයාලා කිසිම ඇඩ්වයිස් එකක්වත් ඊට පස්සේ කිසිම නීතියක්වත් පනවන්නේ නැහැ. එයාලා නිකන් ආර්ථිකයේ මිනිස්සු ආර්ථිකයේ තියෙන සම්පත් කොහොමද හැන්ඩල් කරන්නේ කොහොමද මැනේජ් කරන්නේ කියලා ස්ටඩි කරනවා විතරයි. එතකොට ඔයාලට ඉකෝන් උගන්වන්නේ ආර්ථිකයේ කොහොමද සම්පත් මැනේජ් වෙන්නේ කියලා තේරුම් කරවන්න. හරිද? හරි. එතකොට දැන් මෙතන කියනවා economics is the study of how society manages its resources. ආර්ථික මේ සමාජයේ මිනිස්සු කොහොමද resources manage කරන්න කියලා ස්ටඩි කරන එක තමයි economics කියන්නේ කියලා. දැන් අපිට ප්‍රශ්නයක් එනවනේ. ඇයි මිනිස්සු මෙහෙම resources manage කරන්න ඕනි? හරිද? දැන් මෙයාලා ස්ටඩි කරන්නේ එහෙම manage කරන එක. ඇයි ඒක ස්ටඩි කරන්න ඕනි? ආර්ථික මේ මිනිස්සු රිසෝසස් මැනේජ් කරන විදිහ ස්ටඩි කරන්න ඕනි මොකද මේ සමාජයේ තියෙන ස්කාසිටි සීමිත බව. හරිද? එතකොට දේවල් දෙකක් තියෙනවා අසීමිත බව සීමිත බව කියලා. එතකොට මේ ලෝකේ කිසිම දෙයක් අසීමිත නැහැ. හැමදේම සීමිතයි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. දැන් මේ ඔක්සිජන් අසීමිතයිද? එසේ මුහුදේ වතුර අසීමිතයිද? ඊට පස්සේ අහසේ තියෙන තරු අසීමිතයිද? එහෙම කියලා ඒවා සීමිතයිනේ. ඔහොම කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම බැලුවොත් මේ හැම දෙයකටම යම්කිසි සීමාවක් තියෙනවා. හරිද? එතකොට මේ ඉකෝන් වලින් කරන්නේ මේ මිනිස්සු ඒ සීමිත සම්පත් එයාලගේ අවශ්‍යතාව වෙනුවෙන් කොහොමද යූස් කරන්න කියලා ස්ටඩි කරන එක. එතකොට මෙතනදී ස්කාසිටි නැත්නම් සීමිත බව කියන්නේ society has limited resources and therefore cannot produce all the products people desire. දැන් මිනිසුන්ගේ ආශාවන් අසීමිතයි. හැබැයි තියෙන සම්පත් සීමිතයි. එතකොට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අපේ බැච් එකේ හැමෝම ගත්තොත් හැමෝටම BMW හරි Land Rover එකක් හරි මොකක් හරි කාර්යයක් ගන්න ඕනේ. හැබැයි හැමෝටම ගන්න කාර් තියනවද? නැහැ. නෑ. ළඟම උදාහරණයක් විදිහට අපි හැමෝටම ඉන්ටර්න්ෂිප් ඕනි. හැබැයි ඉන්ටර්න්ෂිප් හොයාගන්න අමාරුයි. එතකොට ඒකත් සීමිත සම්පතක්. ඉන්ටර්න්ෂිප් නැත්නම් ජොබ්ස් ඒකත් සීමිත සම්පතක්. එතකොට අපේ නිකන් අපේ බැච් එකකද බැච් එකේ හැමෝටම වත් දෙන්න ඉන්ටර්න්ෂිප් නැහැ මේ අවස්ථාවේ. ඒ වගේ සිද්ධියක්. ඒතර මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා. දැන් ගෙයක් ගත්තොත් ගෙදර හිටමු ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට ඒ දෙන්නටම අවශ්‍ය විදිහට සම්පත් දෙන්න ගෙදරට අමාරුයි. දැන් හිතමු පවුලේ එක ළමයා ඉන්නේ කියලා. එහෙම එක ළමයා හිටියත් එයාගේ අවශ්‍යතා ඔක්කොම සපුරන්න අමාරුයි. දැන් හිතමු ගෙදර එක ළමෙක් ඉන්නවා. එයාට ඕනි දූපතක් ගන්න. එච්චර දෙන්න දෙමව්පියන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. දැන් හිතමු බිලියනර් කෙනෙක් ඉන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාට නම් මේ කිසිම මේ අඩුපාඩුවක් නැහැ. මෙයාට හැමදේම තියනවා කියලා. හැබැයි එයාගේ ලෙවල් එකකින් එයාට තියෙන ඩිසයිර්ස් දැන් හිතමු එයාට හිතෙනවා ප්ලැනට් එකක් ගන්න. හැබැයි ඉච්චර එයාට සල්ලි නැහැ. එතකොට ඒ වගේ අර ගෙයක් ගත්තත් රටක් ගත්තත් ඊට පස්සේ මුළු ලෝකෙම ගත්තත් අර මිනිස්සුන්ගේ අවශ්‍යතා අසීමිතයි. හැබැයි ඒව සපුරන්න තියෙන සම්පත් සීමිතයි.
එතකොට අපි මේ තියෙන සීමිත සම්පත් අපේ අසීමිත ආශාවන් ඉටු කරගන්න කොහොමද පාවිච්චි කරන්න කියලා තමයි අපි මේ පාඩමෙන් ස්ටඩි කරන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට මේ ස්කාසිරි නැත්නම් සීමිත බව කියන එක වචනෙන්ම තේරෙනවනේ, ඒක තේරෙන්නේ නැති කියලා. හරි, ඊට පස්සේ දැන් මම කිව්වා ඉකෝන් වල කියන්නේ study of how society manages its resources. resources කියන්නේ සම්පත්. ආර්ථිකයේ තියෙන සම්පත් මිනිස්සු කොහොමද manage කරන්නේ. එතකොට දැන් මෙතන මේ සම්පත් වල යන resources වල definition එකක් දීලා තියෙනවා. ඒතර මෙතන කියනවා factors of production. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ සම්පත් කියන්නේ අපි එක එක දේවල් නිෂ්පාදනය කරන්න භාවිතා කරන අමුද්‍රව්‍ය. නැත්නම් සම්පත්. හරිද? ඒකට අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න පාවිච්චි කරන එක එක අමුද්‍රව්‍ය. එතන මෙතන කියනවා inputs used in the production of goods or services to make an economic profit. දැන් හිතමු අපි ගමු කාර් එකක්. එතකොට අපි නිකන් බේසිකලි ගමු කේක් එකක් කියලා. එතකොට අපි කේක් එකක් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ටිකක් තියෙනවානේ. එතකොට අපි ඒකට යම් කිසි මිනිස්සෙක් ඕනේ. කියන්නේ කේක් එක හදන්න යම් කිසි මිනිස්සෙක් ඕනේ. එතකොට එයාගේ ශ්‍රමය යනවා. අනිත් පැත්තෙන් ඒකට ඕනි දැන් හිතමු පිටි ඕනි. ඊට පස්සේ සීනි ඕනි. ඊට පස්සේ ලුණු ඕනි. ඒ වගේ දේවල් ඕනේනේ. එතකොට ඒ වගේ මේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න පාවිච්චි වෙන අමුද්‍රව්‍ය නැත්නම් ඉන්පුට්ස් වලට තමයි මේ රිසෝසස් කියලා කියන්නේ. ඒ වගේ ඒ රිසෝසස් පාවිච්චි කරලා අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. හදලා අපි මොකක් හරි ලාභයක් ලබා ගැනීම සඳහා ඒවා විකුණනවා. ඒක හරි භාණ්ඩයක් වෙන්න පුළුවන් නැත්නම් සර්විස් එකක් වෙන්නත් පුළුවන්. ඒතර මෙතන සර්විස් එක විතර අපි ගමු. දැන් හිතමු ටීචර්ස්ලා කියලා. දැන් ලංකාවේ කට්ටිය කියන ගොඩාක් ටීචර්ස්ලා ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් ඉන්න ටීචර්ස්ලා සීමිත නැද්ද? දැන් සමහර ඉස්කෝලවල ඉන්න යාට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් නැහැ. ඒ ලෙවල් වලට මැක්ස් කරන්න ටීචර් කෙනෙක් නැහැ. එතකොට දැන් ඔයාලා ලොකු ඉස්කෝලවල ගියා නම් ඔයාලා නිකන් හිතේ ඔයෝ ටීචර්ස්ලා වැඩිපුරක් ඉන්නවනේ කියලා. හැබැයි පොඩි ඉස්කෝලයක් ගත්තොත් එයාලගේ ඉන්න ටීචර්ස්ලා ප්‍රමාණයත් සීමිතයි. එතකොට ඇත්තටම ගත්තොත් ලංකාවේ ඉන්න ටීචර්ස්ලා ප්‍රමාණය සීමිතයි. හැම ඉස්කෝලේටම දෙන්න පුළුවන් තරම් ටීචර්ස්ලා ප්‍රමාණයක් ඇත්තටම ලංකාවේ නැහැ. එතකොට ඒ වගේ අර දැන් ටීචර්ස්ලා අර අධ්‍යාපනය කියන සේවාව තමයි ලබා දෙන්නේ. එතකොට ඒ අධ්‍යාපනය ලබා දෙන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය තමයි මිනිස්සු. කියන්නේ අධ්‍යාපනය ලබා දෙන මිනිස්සුනේ. එතකොට එයාලගේ ශ්‍රමය තමයි යන්නේ. එතකොට අපිට මෙතන මේ රිසෝසස් විදියට අර මිනිස්සුන්ගේ ශ්‍රමය ගන්නත් පුළුවන්. ඊට පස්සේ එක අනිත් අමුද්‍රව්‍යයත් ගන්න පුළුවන්. දැන් එහෙම කියලා හිතා ගන්න. දැන් මම කියන්නම් මොනවාද මේ අමුද්‍රව්‍ය කියලා. හරි, එතකොට මෙතන ඒ වගේ රිසෝසස් වර්ග සම්පත් වර්ග හතරක් තියෙන එකක් තමයි land, labor, capital, entrepreneurship. ඒතර land. දැන් ඔයාලා හිතයි land කියන්නේ භූමියනේ කියලා. භූමිය කියලා. එතකොට භූමිය විතරක් නෙමෙයි land කියන්නේ. හැම natural resources එකක්ම මේ land කියන එකට අයිති වෙනවා. වාතය, වතුර, ගහකොළ, ඊට පස්සේ එක පැල වර්ග සත්තු මේ හැමදේම මේ land කියන රිසෝස් එකට අයිති වෙනවා. ඊට පස්සේ labor කියන්නේ ශ්‍රමය. දැන් මං කියුවා දැන් ටීචර් කෙනෙක් එයාගේ සර්විස් එක ලබා දෙන ශ්‍රමය හරහා. ඊට පස්සේ හිතමු බස් ඩ්‍රයිවර් කෙනෙක් එයාත් එයාගේ සර්විස් එක ලබා දෙන්නගේ ශ්‍රමය හරහා. ඒ වගේ මේ labor කියන්නේ මනුෂ්‍ය සම්පත් වලට. කියන්නේ මිනිස්සු ඇත්තටම අපිට ප්‍රොඩක්ට් එකක් දෙන්න යාලා මොන හරි හදලා දැන් හිතමු පොට් එකක්. කියන්නේ මැටි වලින් හදන වළඳක්. එතකොට මැටි වලින් හදන වළඳට අපිට එක පැත්තකින් මේ මැටි ඕනේ. ඒකට ඒක ලෑන්ඩ් එකට අයිති. කියන්නේ ඒක ලෑන්ඩ් එකට අයිති නැචරල් රිසෝස් එකක්. ඊට පස්සේ ඒක හදන්න මිනිස්සුකුත් ඕනේනේ. එතකොට ඒකට යම්කිසි ශ්‍රමයකුත් යනවා. එතකොට ඒ වගේ මේ ලේබර් කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය both physical and mental. දැන් හිතමු දැන් ලෙක්චරර් කෙනෙක්ගේ ශ්‍රමය වැය වෙන්නේ මානසික විදිහට. يعني යාලා ගොඩක් මේ හිතමු ගල් කරන මිනිස්සෙක් කියලා. දැන් ගල් කරන මිනිස්සෙක්ට ලොකුවට හිතන්න දෙයක් නැහැ. එයා ශාරීරික තමයි ශ්‍රමය ලබා දෙන්නේ. يعني එයා ගල් කඩලා තමයි ශ්‍රමය ලබා දෙන්නේ. හැබැයි ලෙක්චරර් කෙනෙක් එහෙම ෆිසිකල් වර්ක් එකක් කරන්නේ නැහැ. හැබැයි එයා මානසිකව යම්කිසි ශ්‍රමයක් දානවා එයාගේ සර්විස් එක ලබා දෙන්න. එතකොට ඒක තමයි මේ ශ්‍රමය කියන්නේ. ඊට පස්සේ කැපිටල්.
Capital කියන්නේ all man-made things that are used in the production process. ඒ කියන්නේ මෙතන capital කියන්නේ මිනිස්සු හදපු හැම දෙයක්ම. එතකොට land කියන්නේ ඔක්කොම natural resources, labor කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය, capital කියන්නේ මිනිස්සු හදපු ඒවා. දැන් මේසයක් ගත්තොත් ඒක ඒකයි තියෙන කැපිටල් එකට. බිල්ඩින් එකක් ගත්තොත් ඒකයි තියෙන කැපිටල් එකට. පොතක් ගත්තොත්, පෑනක් ගත්තොත්, ලැප් එකක් ගත්තොත්, ෆෝන් එකක් ගත්තොත්, බෝතලයක් ගත්තොත් මේ හැමදේම අයිති වෙන කැපිටල් එකට. ඒකට කැපිටල් කියන්නේ මිනිස්සු හදපු දේවල් වලට. ඊට පස්සේ entrepreneurship. දැන් මේ හැමෝම කතා වෙන entrepreneurship ගැන. එතකොට මේ entrepreneurship කියන්නේ යම් කිසි දෙයක් අලුතෙන් හදන්න ගන්න රිස්ක් එකට. හරිද? එතකොට ඇත්තටම කිව්වොත් ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රිසෝසස් හතරක් තියෙනවා. එකක් තමයි land, අනික කියන්නේ ඔක්කොම natural resources, ඊට පස්සේ labor, ඒ කියන්නේ ශ්‍රමය, ඊට පස්සේ තුන කියන්නේ capital, ඒ කියන්නේ මිනිස්සු හදපු හැමදේම. entrepreneurship කියන්නේ අර අලුතෙන් දේවල් හදන්න මිනිස්සු ගන්න රිස්ක් එක. හරිද? ඒක ඒක ඒ level වල එහෙම හොඳට උගන්වනවා මේ ඒ level economics වල මේ එයාලා ඇයි මෙහෙම ඇයි යාළගේ මේ රිස්ක් එකත් රිසෝස් එකක් විතර ගන්න කියලා. මොකද දැන් හිතමු දැන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගද්දී ඒ බිස්නස් එක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එතකොට ඒ රිස්ක් හිතමු ලක්ෂ ගාණක් මිනිස්සෙක් යට කරනවා බිස්නස් එක. හිතමු ලක්ෂ 50ක් මේ යට කරනවා යම්කිසි බිස්නස් එකක් පටන් ගන්න මිනිස්සෙක්. හැබැයි අන්තිමේ බිස්නස් එක හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැති වුනහම එයාට ඒ ලක්ෂ 50ම නැති වෙනවා. සමහරට යා ණය වෙලා ගන්නත් පුළුවන්. ඒ ලක්ෂ 50ම නැති වෙන්න පුළුවන්. සමහර විට එයාගේ බිස්නස් එක හරියන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි එයාගේ බිස්නස් එක ෆේල් වුණොත් එයාට සම්පූර්ණයෙන් ලක්ෂ 50ක් නැති වෙනවා. හැබැයි ජොබ් එකක් කරන එක ඒ අතින් බැලුවම සේෆ්. මොකද ජොබ් එක ගලා කියලා එහෙම ලක්ෂ 50ක් 60ක් එකපාර නවතින් නැති වෙන්නේ නැහැ. දැන් මෙතනදි තියෙන වැඩේ තමයි මේ ලක්ෂ 50 නැති වුණොත් එයාටම තමයි පාඩුව. එයාට ඒක තනියෙන් දරාගෙන තනියෙන් ගෙවාගෙන මොකක් හරි කරන්න වෙනවා. එතකොට ඒ රිස්ක් එක ගන්න හැම මිනිස්සයම කැමති නැහැ. ඇත්තටම ලක්ෂ 50ක් යට කරලා බිස්නස් එකක් ෆේල් වෙනවා දකින්න ඇත්තටම කැමති නැහැ. සහ මිනිස්සෙක් බිස්නස් එකක් කියන්නේ බිස්නස් එකක් විදිහට පටන් ගන්න පළවෙනි එකම හරියන්නේ නැති වෙන පුළුවන්. ගොඩක් වෙලාවට 1 2 3 මුල් බිස්නස් කිහිපේ වැරදිලා තමයි ඊළඟ බිස්නස් එක හරියන්නේ. හැබැයි ඊම බිස්නස් එක හරියන්නේ වරදින්න හරි හරියන්න හරි යාලා යම් කිසි ගාණක් ඒකට වැය කරන්න වෙනවා. කියන්නේ සල්ලි හරි කාලය හරි ශ්‍රමය හරි ඒකට වැය කරන්න වෙනවා. එතකොට ඒක ලොකු රිස්ක් එකක්. එතකොට ඒක මේ ඒ විදිහට අලුතෙන් දේවල් හදන්න මිනිස්සු කරන රිස්ක් එකත් අපි ඒකත් රිසෝසස් විදිහට තමයි ගන්න. ඒකත් මේ සම්පතක් විදිහට තමයි අපි ගන්න. ඔයාලගෙන් එච්චර අහන ගන්නෑ මම නිකන් ඔයාලට අවබෝධයක් ගන්න තමයි එක්ස්ප්ලেইন කළේ. හරි එතකොට දැන් මම කිව්වා ආර්ථිකයේ තියෙන සම්පත් සීමිතයි සහ මිනිසුන්ගේ අවශ්‍යතා අසීමිතයි කියලා. හරිද? ඒතකොට මම ඔයාලට සම්පත් වර්ග හතරක් කියලා දුන්නා. ඒ රිසෝසස් වර්ග හතරක් කියලා දුන්නා. land, labor, capital, entrepreneurship. එතකොට අපි මේ තියෙන ලිමිටඩ් රිසෝසස් තියාගෙන අපේ අන්ලිමිටඩ් ඩිසයර්ස් අපේ අසීමිත ආශාවන් ඉටු කරගනිද්දී අපිට ඇති වෙන ප්‍රශ්න තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එතකොට එකක් තමයි what. අපි තියෙන සීමිත සම්පත් පාවිච්චි කරලා අපි මොනවද හදන්නේ? ඊට පස්සේ how. අපි ගාව තියෙන සීමිත සම්පත් අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඊට පස්සේ for whom to produce. අපි ඒවා කා වෙනුවෙන්ද නිෂ්පාදනය කරන්නේ කියලා. දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් හිතමු මං ගාව අක්කරයක ඉඩමක් තියෙනවා. හරිද? එතකොට මට ඒ අක්කරයේ ඉඩමේ එක්ක තේ වගා කරන්නත් පුළුවන්, ගම්මිරිස් වගා කරන්න පුළුවන්. නැත්නම් මට ඒකේ මේ මොකක් හරි හොටෙල් එකක් දාන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් හිතමු මේ අක්කරේ මට මේ වැඩ තුනම කරගන්න පුළුවන් කියලා. ඒ අක්කරේ ඇතුළත අක්කරේ ඇතුලේ දැන් හිතමු ඒ හොටෙල් එකට ආයි ඉඩම විතර අපි ගන්නවා කියලා. එතකොට මේ ඒ අක්කරේ ඇතුලේ අපිට හොටෙල් එකක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ ගම්බිලිස් වගා කරන්නත් පුළුවන්, තේ වගා කරන්නත් පුළුවන්. එතකොට මට තීරණය කරන්න වෙනවා මම මේ මුළු අක්කරේම තේ වගා කරනවද? මම මේ මුළු අක්කරේම ගම්බිලිස් වගා කරනවද? නැත්නම් මම මේ මුළු අක්කරේම හොටෙල් එක සඳහා පාවිච්චි කරනවද කියලා මට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සමහරට එක්කෙනෙක් ඒ තුනට වෙන වෙනම කියන්නේ
එක්කෙනෙක් ගම්මිරිස් වගා කරන්න විතරක් ඒ අක්කරේ පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක් තේ වගා කරන්න විතරක් ඒ අක්කරේ පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක් හොටෙල් එක සඳහා ඒ මුළු අක්කරේම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් සමහර විට අක්කරයෙන් භාගයක හොටෙල් එක හදලා අක්කරෙන් 4න් කාලක මේ ඉතුරු භාගයේ මේ ගම්මිරිස් වගා කරලා ඉතුරු භාගයේ තේ වගා කරන්නත් පුළුවන්. සමහරට එක්කෙනෙක් අක්කර භාගය තේ වගා කරලා එහෙම මේ දැන් එයා ගාව මේ අක්කරේ තියෙන ඒ අක්කරේ එක එක විදිහට එයාට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එයා තීරණය කරන්න ඕනි මං ගාව තියෙන මේ අක්කරේ මම මොනවාද හදන්නේ කියලා. What to produce in which quantities. මම මොනවාද නිෂ්පාදනය කරන්නේ කොච්චර ප්‍රමාණවලින්ද කියලා එයා තීරණය කරන්න ඕනි. මොකද එයා ගාව තියෙන ලෑන්ඩ් එක සීමිත නිසා. හරි. ඊට පස්සේ මෙතන කියනවා how. කොහොමද what resources are utilized to do what. දැන් හිතමු දැන් මෙයාගේ අක්කරයක් තියෙනවා. දැන් මේ අන්තිමේ තීරණය කළා මේ අක්කරයම තේ වගා කරන්න. හරිද? එතකොට තේ වගා කරද්දී එයාට එක්ක පුළුවන් මිනිස්සු පාවිච්චි කරන්න. නැත්නම් එයාට රොබොට්ස්ලා පාවිච්චි කරන්න පුළුවන්. හිතමු අනාගතයේ කාලේ කියලා. එතකොට තේ වගා තේ හිටවන්න පුළුවන් රොබොට්ස්ලා තියෙනවා. එතකොට එයා තීරණය කරන්න ඕනි මම මේ ඉඩමේ තේ වගා කරන්න මිනිස්සුද පාවිච්චි කරන්නේ රොබොට්ස්ලාද පාවිච්චි කරන්නේ මම මොකද්ද කියන්නේ හිතමු තේ වගා කරන්න ක්‍රම කිහිපයක් තියෙනවානේ අපිට එක්ක මේ තේ යතු හිටවන්න පුළුවන් නැත්නම් අපිට තේ යට වලින් හිටවන්නත් පුළුවන්. එතකොට එයා ඒකත් තීරණය කරන්න ඕනේ. මම මොන සම්පත් භාවිතා කළාද මේ ඉඩම පාවිච්චි කරන්නේ කියලා එයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඇති වෙනවා for whom to produce. ඒ කියන්නේ දැන් හිතමු ලොකු ආර්ථිකයක් ගත්තොත් දැන් ඔයාලා නිකන් ওই බජට් එක එහෙම බලන්න ඇති එයාලා 15%ක් අධ්‍යාපනයට මේ වෙන් කරනවා 10%ක් මේ හෙල්ත් එකට මේ වෙන් කරනවා එහෙම කියලා වෙන් කරනවානේ. එතකොට එයාලා තීරණය කරන්න ඕනි මම මේ සම්පත් බෙදන විදිහ මිනිස්සුන්ට කියන්නේ කොහොමද? ඒ කියන්නේ හැම මිනිස්සයාටම සාධාරණ විදිහට මේකෙන් සල්ලි බෙදනවාද කියලා එයාලා තීරණය කරන්න ඕනි. එතකොට දැන් මං කියවන ආර්ථිකයේ තියෙන සම්පත් පොඩි සම්පත් සීමිතයි. එතකොට දැන් රටක් විදිහට ගත්තොත් එයාලා තීරණය කරන්න ඕනේ මම සමෘද්ධිය වගේ අස්වැසුම් වගේ දේවල් වලට වැඩිපුර ගාණක් වියදම් කරනවද නැත්නම් මම ඉන්වෙස්ට්මන්ට් සඳහා වැඩිපුර ගාණක් වියදම් කරනවා කියලා තීරණය කරන්න ඕනේ. ඒකට ඒක තමයි කවුරු වෙනුවෙන්ද ප්‍රොඩියුස් කරන්නේ කා වෙනුවෙන්ද මම මේ සම්පත් කියන්නේ මම දුප්පත් කට්ටියට ටාගට් කරලා යාළ වෙනුවෙන් ඔය අස්වැසුම් වගේ දේවල් දෙනවද නැත්නම් මම ඉන්වෙස්ට්මන්ට් පැත්තට ගිහින් ඒ කියන්නේ ලංකාවේ සල්ලි තියෙන බිස්නස් තියෙන කට්ටියට උදව් කරනවාද කියලා තීරණය කරන්න ඕනේ. එතකොට මෙන්න මේවා තමයි බේසික් ඉකොනොමික් ප්‍රොබ්ලම්ස්. කියන්නේ මෙන්න මේ ප්‍රශ්න විසඳන්න තමයි මිනිස්සු එක එක තීරණ ගන්නෙ. මොනවාද හදන්නේ කොහොමද හදන්නේ කවුරු වෙනුවෙන්ද හදන්නේ කියන ප්‍රශ්න විසඳන්න තමයි මේ ආර්ථික විද්‍යාව හැදිලා තියෙන්නේ. එයාලා විසඳන්නේ නැහැ ඒක මේ ඒවා තමයි ආර්ථිකයේ තියෙන ප්‍රශ්න. හරිද? ඒවා විසඳන්න මිනිස්සු එක එක ක්‍රියාමාර්ග ගන්නවා. ඒක ස්ටඩි කරන එක තමයි ඉකොන් වලින් කරන්නේ. හරි. එතකොට මෙතන තියෙන ට්‍රේඩ් ඔෆ්. හරි. දැන් මම ඔයාලට කිව්වා අපේ ආර්ථිකයේ තියෙන සම්පත් සීමිතයි කියලා. එතකොට සීමිතයි නම් අපි කැමති හැමදේම අපිට ගන්න බෑ. දැන් හිතමු මං ගාව රුපියල් 2000යි තියෙන්නේ. එක්ක මට 2000න් ගවුමක් ගන්න පුළුවන්. නැත්නම් මට 2000 හිතමු හරි කන්න කොත්තුවක් හරි මොකක් හරි පීට්සා එකක් හරි මොනවා හරි ගන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ 2000ම මට පුළුවන් මොකක් හරි කාට හරි ගිෆ්ට් එකක් දෙන්න. එතකොට ඒ හැමදේම කරන්න මට රුපියල් 2000යි තියෙන්නේ. එතකොට ඒ 2000 හිතුව මම ඒ 2000 ගිෆ්ට් එකක් දෙන්න පාවිච්චි කළොත් මට දැන් ඒ 2000 තිබ්බනම් මට එක්කෝ ගිෆ්ට් එකක් ගන්නත් තිබ්බා නැත්නම් මට හරි පීට්සා එකක් ගන්නත් තිබ්බා මට ගවුමක් ගන්නත් තිබ්බා. දැන් මම ඒ 2000 පාවිච්චි කළ කාට හරි ගිෆ්ට් එකක් දුන්නොත් මට ගවුමක් ගන්න තිබ්බ chance එකක් නැති වෙනවා. ඊට පස්සේ මට පීට්සා එකක් ගන්න තිබ්බ chance එකක් නැති නේ chances දෙකම නැති වෙනවා. දැන් මං 2000 පාවිච්චි කළ පීට්සා එකක් කෑවොත් මට 2000න් කාට හරි ගිෆ්ට් එකක් දෙන්න තිබ්බ chance එකක් නැති වෙනවා ගවුමක් ගන්න තිබ්බ chance එකක් නැති වෙනවා. ඒ වගේ අර මං ගාව තියෙන සල්ලි ප්‍රමාණය සීමිත නිසා මං එකපාරක් يعني මම මොකක් හරි දෙයකට ඒ සල්ලි වියදම් කළොත් මට මට කරන්න තිබ්බ අනිත් දේවල් කරන්න බැරි වෙනවා. ඒක තමයි මෙතන ට්‍රේඩ් ඔෆ් කියලා කියන්නේ.
එතන කියනවා usually when one course of action is chosen, that decision would involve having to give up the benefits of the other courses of action. මං කියන්නේ මං ගවුමක් ගත්තොත් පීට්සා එක කන්න තිබ්බ chance එකක් නැති වෙනවා, වෙන කෙනෙකුට gift එකක් දෙන්න තිබ්බ chance එකක් නැති වෙනවා. ඊට පස්සේ මෙතන කියනවා the benefits that have been given up are said to be the trade-offs of that decision. Therefore, making decisions require trading off the benefits of one action against the benefits of another. දැන් අපි සල්ලි විතරක් නෙවෙයි අපි වෙලාව ගමු. දැන් මං ගාව දවසක් තියෙනවා. මට ඒ දවසේ එක්කම ලෙක්චර්ස් වලට යන්න පුළුවන්. නැත්නම් දැන් හිතමු මට මොකක් හරි බිස්නස් වැඩකට ඒ දවස් වෙන් කරන්නත් පුළුවන්. නැත්නම් මට කොහරි ට්‍රැවල් කරන්නත් පුළුවන්. එතකොට මට පැය 24ක් තියෙනවා. නැත්නම් පැය 12ක් ගමුකෝ. මට පැය 12ක් තියෙනවා. හැබැයි මේ පැය 12 මට කරන්න වැඩ 3-4ක්ම තියෙනවා. එතකොට ඒකෙන් මම එක වැඩක් තෝරගත්තොත් අනිත් වැඩේ මට කරන්න බැරි වෙනවා. දැන් හිතමු මම ඒ දවසේ ලෙක්චර්ස් යන්න තීරණය කළොත් මට ට්‍රැවල් කරන්න බැරි වෙනවා. මගේ බිස්නස් වැඩේ කරන්න වෙලාව මදි වෙනවා. හැබැයි මම ට්‍රැවල් කරොත් මට ලෙක්චර්ස් යන්නත් බැරි වෙනවා. මගේ බිස්නස් වැඩේ කරගන්නත් බැරි වෙනවා. ඒ වගේ මං ගාව දෙන සීමිත සම්පත් වලින් මම මොකක් හරි එකක් තෝරගත්තාම මම මොකක් හරි එකක් තෝරගත්තාම මගේ තියෙන සම්පත් සීමිත නිසා මට වෙන මොකක් හරි නැති වෙනවා. දැන් ඉතින් ඔයාලට හිතන්න පුළුවන් දැන් ඔයා හින්දා එක දවසක ලෙක්චර්ස් ගිහින් අනිත් දවසේ ට්‍රැවල් කරලා අනිත් දවසේ බිස්නස් එකේ වැඩේ කරන්න පුළුවන් නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම බැලුවොත් දැන් එහෙම මම කළොත් ඒකෙදිත් මට යම්කිසි වෙලාවක් නැති වෙනවනේ. දැන් මම හිතමු එක පැය 12ක් නිදා ගන්න පාවිච්චි කරන්න. ඒතකොට නිදා ගන්න පාවිච්චි කළාම අයිට් ටික නැති වෙනවා. ඒ වගේ මිනිස් විදිහට අපිට තියෙන කාලයත් හරිම සීමිතයි. දැන් පැය ගණන් වලින් ගත්තොත් මාස ගණන් වලින් ගත්තොත් සති ගණන් වලින් ගත්තොත් අපිට ඇත්තටම සීමිත කාලයක් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට මම මොන තීරණය ගත්තත් මම මගේ කාලය කොහොමද වැය කරන්න කියලා කොහොම තීරණය කළත් මට ඒකෙන් නැති වෙන දෙයක් තියෙනවා. දැන් ඩිග්‍රියක් ගත්තොත් දැන් හිතමු ඔයාලා A level result එකක් හොඳ result එකක් දාලා ඔයාලට ඩිග්‍රී කිහිපයකට දාන්න තිබ්බා. හැබැයි ඔයාලා මොරටුව IT හරි ITM හරි තෝරගත්ත නිසා ඔයාලට තව ඩිග්‍රී ගොඩාක් ටිකක් නැති වුණා. ඔයාලට තිබ්බ chances ගොඩාක් ටිකක් නැති වුණා. එතකොට ඒ වගේ ඔයා එක තීරණයක් ගත්තාම ඔයාට ගොඩක් يعني ඔයා ගන්න හිටපු අනිත් තීරණ ඔක්කොම අර නැති වෙලා යනවා. ඒකට අපි ට්‍රේඩ් ඔෆ් කියලා කියනවා. හරිද? අපි තීරණයක් ගත්තී අපිට අනිවාර්යයෙන්ම ට්‍රේඩ් ඔෆ් එකක් කරන්න වෙනවා. හරිද? ඒ වගේ يعني එකක් තෝරගත්තොත් අනිත් ටික කරන්න වෙන්නේ නැහැ. හරිද? තමයි ට්‍රේඩ් ඔෆ් එක. ඊට පස්සේ ඔපචුනිටි කොස්ට්. දැන් මං කිව්වා අපි එක තීරණයක් ගත්තොත් අපිට අනිත් ඔක්කොම ටික නැති වෙනවා කියලා මං කිව්වනේ. එතකොට දැන් හිතමු දැන් මං ගාව 2000ක් තිබ්බා. ඒ 2000න් මට ඒ 2000න් මම පීට්සා එකක් කෑවා. හරිද? ඊට පස්සේ දැන් හිතුව මට ගවුමක් ඕනි වෙලාමයි තිබ්බේ. දැන් මට ගවුමක් ගන්න බැරි වුණා. සහ මට ඉතින් මේ පීට්සා එකකුත් කන්න නිකන් ආසාවක් තිබ්බා. හරිද? මෙතන opportunity cost කියන්නේ අපි මොකක් හරි තීරණයක් ගත්තාම අපිට නැති වෙන හොඳම ඕල්ටර්නේටිව් එක. ඊළඟට තියෙන හොඳම ඕල්ටර්නේටිව් එක. දැන් මම ලිස්ට් කරනවා ෆ්‍රොක් පීට්සා ඊට පස්සේ ගිෆ්ට් කියලා. හරිද? මම මගේ choices ටික මේ මන් ගන්න හිතන් ඉන්න තීරණ ටික මම මෙහෙම ලිස්ට් එකක් හදනවා. එතකොට දැන් හිතමු මම මේ ගවුම කියන ඔප්ෂන් එක තෝරගත්තා. මේ ගවුම කියන ඔප්ෂන් එක මම තෝරගත්තා. එතකොට මම ඒ 2000 පාවිච්චි කරලා ගවුමක් ගත්තා. එහෙම ගවුමක් ගත්තාම මට පීට්සා එකක් කන්නත් බැරි වෙනවා. මට ගිෆ්ට් එකක් ගන්නත් බැරි වෙනවා. හැබැයි දැන් හිතමු ඒ 2000 පාවිච්චි කරලා මට කරන්න තිබ්බ හොඳම දේ තමයි පීට්සා එකක් කන එක. එතකොට දැන් මම මේ ගවුම ගත්ත නිසා මට නැති වෙන හොඳම ඊළඟ ඕල්ටර්නේටිව් එකට තමයි අපි opportunity cost කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. හරිද? දැන් opportunity cost කියන්නේ මම තීරණයක් ගත්තාම නැති වෙන ඔක්කොම දේවල් නෙමෙයි. නැති වෙන හොඳම දේ. හරිද? දැන් මං කියවනේ මං ඉඩමක් ගන්නවා කියලා. ඒ කියන්නේ අක්කරයක් තියනවා කියලා. ඒ අක්කරේ මට ටී දාන්න පුළුවන්. ඊට පස්සේ ගම්බිරිස් දාන්න පුළුවන්. නැත්නම් හොටෙල් එකක් දාන්න පුළුවන්.
එතකොට මම තේ දැම්මොත් මට හිතුව මට දාන්න තිබ්බ ඊළඟ හොඳම ඔප්ෂන් එක තමයි ගම්මිරිස් වගාව. එතකොට මට නැති වෙන ඒ කියන්නේ මට වෙන හොටෙල් එකකුත් දාන්න පුළුවන්. හැබැයි හොටෙල් එකටත් කොස්ට් නිසා මට දාන්න තිබ්බ හොඳම ඔප්ෂන් එක තමයි ගම්මිරිස් වගාව. එතකොට මේ ඔපචුනිටි කොස් කියන්නේ මම තේ වගා කරපු නිසා මට ගම්මිරිස් දාන්න තියපු chance එක නැති වුණ එක. නැතුව හොටෙල් එක නෙමෙයි. හරිද? ඒක ඔයාලට සමහරට තේරෙන්නේ නැති මම නිකන් උදාහරණයක් විදිහට ගන්නම්. මෙහෙම එකක්. දැන් හිතමු දැන් හිතමු මං ගාව අක්කරයක් තිබ්බා. ඒ අක්කරේ මම තේ දැම්මොත් මට මට මාසෙට ලක්ෂ දෙකක් හම්බ වෙනවා. හරිද? මට මාසෙට ලක්ෂ දෙකක් හම්බ වෙනවා. හරිද? හැබැයි මං ගම්මිරිස් දැම්මොත් මට ඉංග්‍රීසි වචන දැන් මතක් වෙන්නේ නැහැ. මං ගම්මිරිස් දැම්මොත් මට ලක්ෂ 1.5ක් හම්බ වෙනවා. හරිද? මම කියන්නේ මාසෙකට මම හොටෙල් එකක් දැම්මොත් මට මාසෙකට හම්බෙන්නේ ලක්ෂයයි. හරිද? එතකොට දැන් ඉතින් මම කොහොමත් obviously මම තෝරගන්නේ තේ කියන ඔප්ෂන් එක. මොකද මම තේ දැම්මුත් මට මාසෙට ලක්ෂ දෙකක්ම හම්බෙන නිසා මම තේ කියන එක තෝරගන්නවා. හැබැයි මම තේ තෝරගත්තොත් මට නැති වෙන ඊළඟට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ගම්මිරිස්. දැන් මම තේ තෝරගත්ත නිසා මම තේ තෝරගත්ත නිසා මට මාසෙට ලක්ෂ දෙකක් එනවා. හැබැයි මම ගම්මිරිස් තෝරගත්තේ නැති නිසා මට ලක්ෂ එකහමාරක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මෙතන opportunity cost කියලා කියන්නේ. එතකොට අපිට opportunity cost එක විදිහට මේ හොටෙල් එක ගන්න බෑ. මොකද ඒක නෙමෙයි තියෙන next best alternative එක. හරිද? මෙතන opportunity cost කියන්නේ මට නැති වුණ ඊළඟට තිබ්බ හොඳම alternative එක තමයි මේ opportunity cost කියලා කියන්නේ. එතකොට මට කවදාවත් හොටෙල් කියන එක ගන්න බෑ. මට ගන්න පුළුවන් ගම්මිරිස් කියන එක. හරිද? දැන් අපි මෙහෙම දෙයක් හිතමු. හරි දැන් හිතමු මම කිව්වා මම එක දවසක් වැය කළා එක්ක ලෙක්චර්ස් නැත්නම් ට්‍රැවල් කරනවා නැත්නම් මේ බිස්නස් එකක් කරනවා. හරිද? දැන් හිතමු මම ඒ දවසේ ඒ තිබ්බ වෙලාව පාවිච්චි කරලා බිස්නස් එකක් කළා කියලා. හරි පැය 12 පාවිච්චි කළා මම බිස්නස් එකක් කළා. දැන් හිතමු බිස්නස් එකයි හැකතන් එකක් විතරමකෝ. බිස්නස් එකයි හැකතන් එකයි ලෙක්චර්ස් එකයි. මම නිකන් මේවට නිකන් වැලියුස් දානවා. හරිද? ඒත් දැන් හිතමු මම ඒ දවසේ බිස්නස් එකක් කළා නම් මට ලක්ෂ දෙකක් හොයන්න තිබ්බා. හරිද? හැබැයි මම හැකතන් එකට ගියා නම් මට ලක්ෂ දෙකමාරක් හොයන්න තිබ්බ මන් දින්නනවා. හරිද? එසේ මම ලෙක්චර්ස් ගියා නම් මට තුමනාගේ දවසක ලක්ෂයක් හම්බ වෙනවා. හරිද? මම නිකන් රැන්ඩම් වැලියුස් දාන්නේ. එතකොට බලන්න මට ඒ පැය 12 පාවිච්චි කරලා එක බිස්නස් එකක් කරන්න තිබ්බා, හැකතන් කරන්න තිබ්බා, නැත්නම් ලෙක්චර්ස් යන තිබ්බා. එතකොට දැන් මෙතන ඇත්තටම කිව්වොත් මට වැඩිපුරම වාසිය තියෙන හැකතන් එකට ගියාම. මොකද මට ඒකෙන් ලක්ෂ දෙකමාරක් හම්බෙනවා. එතකොට මම බොහෝ දුරට තෝරගන්නේ මෙන්න මේ හැකතන් කියන ඔප්ෂන් එක. මොකද ඒකෙන් තමයි මට වැඩිපුරම ගාණක් හම්බෙන්නේ. හැබැයි මේකේ opportunity cost එක තමයි ලක්ෂ දෙක. හරිද? මම මේකේ තෝරගන්නේ ලක්ෂ දෙකමාර. හැබැයි මේ තීරණය ගත්ත නිසා මට ඇති වෙන opportunity cost එක ලක්ෂ දෙකයි. හරි එතකොට මතක තියාගන්න මෙතන opportunity cost එක ලක්ෂ දෙකයි. කලින් එකේ මං කිව්වා තේ හැදුවොත් මට ලක්ෂ දෙකක් හම්බ වෙනවා. ගම්මිරිස් හැදුවොත් ලක්ෂ එකමාරක් හම්බ වෙනවා කියලා. එතකොට දැන් මම තේ හැදුවොත් මගේ opportunity cost එක තමයි ලක්ෂ එකමාර. ගම්මිරිස් වලට ගිය ලක්ෂ එකමාර. හරිද? මම හිතනවා තේරුණා කියලා. අර මේ කාරණේ එකපාරට කන්ෆියුසින් එන්න පුළුවන්. සමහරට තේරෙන ටික කාලයක් යන්නත් පුළුවන්. හරි. එතකොට හැම වෙලේම මතක තියාගන්න opportunity cost කියන්නේ නැති වුණ හොඳම option එකේ වටිනාකම. හරිද? මම තව explain කරන්න යන්නේ ඔයාලට එපා වෙයි. හරි. එතකොට මෙතන කියන in other words cost expressed in terms of the benefits sacrificed of the next best alternative.
හරි. එතකොට තව එකක් තියෙනවා production possibilities frontier කියලා PPF කියලා තමයි අපි ඒකට කෙටියෙන් කියන්නේ. එතකොට මං කිව්වා ආර්ථිකයේ දෙන සම්පත් සීමිතයි, මිනිසුන්ගේ ආශාවන් අසීමිතයි කියලා මං කිව්වා. එතකොට අපේ ආර්ථිකයේ තියෙන සම්පත් සීමිත නිසා අපි හොඳට හිතලා බලලා ඒවා එක එක සෙක්ටර්ස් වලට නැත්නම් එක එක දේවල් වලට අපි වෙන් කරන්න ඕනේ. හරිද? එතකොට මෙතන කියනවා මේ PPF එකෙන් capture කරනවලු concepts of scarcity, choice and trade-offs. හරිද? සම්පතේ තියෙන සීමිත බව, අපි ගන්න තීරණ සහ අපි තීරණයක් ගත්තම අපිට නැති වෙන දේවල් ගැන මේ PPF එකේ අපිට පෙන්නනවා කියලා මෙයාලා කියනවා. Shows all the different combinations of output of two goods that can be produced using available resources and technology. එතකොට අපි ගාව තියෙන තාක්ෂණය සහ resources පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් එක එක combinations. එක එක output combinations තමයි මෙතන පෙන්නන්නේ. නේද? එතකොට තව ඒක මම මේ ටික පස්සේ කියන්නම්. හරි. දැන් බලන්න. මේ ඩයග්‍රෑම් එක බැලුවොත් මේකේ සෙක්ටර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි හෙල්ත් කෙයා, අනික තමයි এডুকেෂන්. හරිද? අපි ගාව තියෙන සම්පත් අපිට එක්ක හෙල්ත් කෙයා එක වෙනුවෙන් කියන්නේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන්නත් පුළුවන්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නත් පුළුවන්. ඇත්තටම කිව්වොත් ආර්ථිකයක මේ දෙකම වැදගත්නේ. මේ සෞඛ්‍යයත් වැදගත්, මේ අධ්‍යාපනයත් වැදගත්. හරිද? හැබැයි දැන් හිතමු මේ මෙහෙම දෙයක්. දැන් හිතමු මෙතන දැන් මම ජනාධිපති විදිහට නම් පාර්ලිමේන්තුවේ තීරණ ගන්න කෙනා විදිහට මං ගාව තියෙන රිසෝසස් ඔක්කොම සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් ඇත්තටම සෞඛ්‍ය වැදගත් දෙයක්. ඉතින් මිනිස්සු කී දෙනෙක් මැරෙනවද මේ හරියට සෞඛ්‍ය පහසුකම් නැති නිසා. ඒ නිසා මම හිතනවා මේ සෞඛ්‍ය කියන එක හරියම වැදගත්. ඒ නිසා මම ආර්ථිකයේ තියෙන දැනට හිතන්න ආර්ථිකයේ තියෙන දේවල් දෙකයි කියලා. හරිද? කියන්නේ දේවල් ගොඩාක් තියෙනවා. මේ කියන්නේ ආර්ථිකයේ ගොඩාක් එක එක දේවල් තියෙනවා. හැබැයි ආර්ථිකයේ දැනට අපි සලකන්නේ health care and education විතරයි. එතකොට ඔයාලගේ පහසු සඳහා හරිද? එතකොට ආර්ථිකයේ දෙන සම්පත් ඔක්කොමත් මෙතන තියෙනවා. ඒ සම්පත් මට වෙන් කරන්න පුළුවන් health care and education වලට විතරයි කියලා නිකන් හිතන්න. හරිද? නිකන් assume කරන්න. හරිද? මේ හරි. එතකොට මම හිතනවා ආර්ථිකයේ තියෙන සම්පත් ඔක්කොම ටික මම health care වෙනුවෙන් වෙන් කරනවා කියලා. බලන්න ඉතින් ඇත්තටම cancer patients ලා ඉන්නවා, accident වෙන මිනිස්සු ඉන්නවා. එතකොට යාළ වෙනුවෙන් මම resources වෙන් කළාත් ඇත්තටම හොඳයිනේ. එහෙම කියලා මම resources ඔක්කොම ටික මේ health care වෙනුවෙන් වෙන් කරනවා. එහෙම මම හෙල්ත් කෙයා වෙනුවෙන් තියෙන ඔක්කොම රිසෝසස් වෙන් කළාම ඔක්කොම රිසෝසස් ටික හෙල්ත් කෙයා වලට යනවා. හැබැයි এডুকেෂන් වලට තියෙන රිසෝසස් ප්‍රමාණය බිඳුවක් වෙනවා. හරිද? ඊට පස්සේ මම හිතනවා බෑ හෙල්ත් කෙයා වලට විතරක් ඔක්කොම දාන්න බෑ. මිනිසුන්ගේ අධ්‍යාපනයට දෙගත් මම අධ්‍යාපනයටත් යම් කිසි කොටසක් දානවා කියලා මේ B කියන ඔප්ෂන් එක තෝරගන්නවා. දැන් මම කලින් A කියන ඔප්ෂන් එකේ හිටි දැන් මම B කියන ඔප්ෂන් එකට යනවා. හරිද? දැන් B කියන ඔප්ෂන් එකට ගියාම මං ගාව තියෙන රිසෝසස් වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ හෙල්ත් කෙයා වලට. දැන් හිතමු මෙතනින් 500ක් යනවා හෙල්ත් කෙයා වලට. කලින් A වල තිබ්බා 600ක්. හරිද? දැන් මම තියෙන සම්පත් වලින් 500ක් වෙන් කරනවා හෙල්ත් කෙයා වලට. එතකොට এডুকেෂන් වලට රිසෝසස් යනවා 200ක් විතර. හරිද? හරිනේ. එතකොට දැන් මම කලින් කළේ ඔක්කොම රිසෝසස් හෙල්ත් කෙයා වලට දැම්මා. රිසෝසස් 600ම. දැන් මෙතන 100ක් කියලා ගමු. හරිද? දැන් හිතමු අපි ගාව තියෙන ඔක්කොම රිසෝසස් 600යි. හරිද? ඒ 600න් මං 600ම කලින් හෙල්ත් කෙයා වලට දැම්මා. දැන් මම ඒ 600න් 500ක් දානවා හෙල්ත් කෙයා වලට, 100ක් දානවා এডুকেෂන් වලට. අධ්‍යාපනයට 100ක් දාලා හෙල්ත් කෙයා වලට 500ක් දානවා. හැබැයි දැන් බලන්න අධ්‍යාපනයට 100යිනේ තියෙන්නේ. ඒ ගාන ඇත්තටම මදි. එතකොට මිනිස්සු මෝඩයෝ වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා බෑ හෙල්ත් කෙයා වලට විතර දාලා බෑ අධ්‍යාපනයත් ගොඩක් වැදගත්. නැත්නම් අනාගතේ කොහොමද දුවන්නේ? කොහොම කියලා හිතලා මම හෙල්ත් කෙයා වලට තියෙන ප්‍රමාණය තව ටිකක් අඩු කරලා এডুকেෂන් වලට තියෙන ප්‍රමාණය තව චුට්ටක් වැඩි කරනවා. දැන් හිතමු මම හෙල්ත් කෙයා වලට 400ක් දාලා এডুকেෂන් වලට 200ක් දානවා. හරිද? එහෙම යන්නත් පුළුවන්. එහෙම නැතුව මට ওই නම් කියන්නේ මට ඇත්තටම කියොත් මේ කර්ව් එකේ ඕනිම තැනක තියෙන දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්.
හරිද? ඒ කියන්නේ අතරම කිව්වොත් අපි හිතන්නේ මේ කර්ව් එකේ තියෙන ප්‍රොඩක්ෂන් ලෙවල් එක තමයි ඔප්ටිමම් ලෙවල් එක කියලා. හරිද? දැන් හිතමු දැන් මං ගාව රිසෝසස් 600ක් තියෙනවා. ඒ 600න් මම මෙතන මේ මැද මේ කර්ව් එක මේ මැද කියන්නේ කර්ව් එක උඩ නැතුව කර්ව් එක ඇතුලේ අපි නිෂ්පාදනය කළත් අපි හිතන නිෂ්පාදනය අකාර්යක්ෂමයි කියලා. inefficient කියලා. සහ මේ කර්ව් එකකින් එළියේ ඒවා අපිට නිෂ්පාදනය කරන්න බෑ. දැන් මං ගාව තියෙන්නෙම 600යි මට 800ක් ඉදන් කරන්න බෑනේ. ඒ වගේ දෙයක්. එතකොට මේ කර්ව් එකකින් එළියේ තියෙන ඒවා අපිට නිෂ්පාදනය කරන්න බෑ. මම නිෂ්පාදනය කරන්න පුළුවන් මේ කර්ව් එක උඩ තියෙන ඒවා හරි මේ කර්ව් එක ඇතුලේ තියෙන ඒවා හරි තමයි. හරිද? හැබැයි මම මේ කර්ව් එක ඇතුලේ තියෙන ඒවා නිෂ්පාදනය කළොත් ඒක එෆිෂන්ට් නැහැ. දැන් මං ගාව 600ක් තියෙනවා. 600න් මං 400යි පාවිච්චි කරන්නේ. එතකොට මං ගාව තියෙන සම්පත් වලින් 200ක්ම නිකන් නාස්ති වෙනවා. එහෙම ඕනේ නැහැ නේද? අපිට 600ක් තියෙනවා අපිට ඒ 600ම එෆිෂන්ට් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේ. එතකොට අපි හිතන්නේ අපි most efficient විදිහට පාවිච්චි කරන්න මේ curve එකේ තියෙන එක එක values කියලා. හරිද? එතකොට මට ඔය නම් C තෝරගන්න පුළුවන් නැත්නම් ඔය නම් මට D F A ඕන එකක් තෝරගන්න පුළුවන්. දැන් අපි මේ D වලට ගියොත් මේ මම resources වලින් 400ක් විතර මං ගාව තියෙන resources වලින් 500ක් විතර මම education වලට දානවා. 100ක් විතර මම දානවා health care වලට. හරිද? මෙතනට 500ක් දාලා මෙතනට 100ක් දානවා හෙල්ත් කෙයාර් වලට. දැන් මං F වලට ගියොත් මං ගාව තියෙන රිසෝසස් 600ම මම එඩියුකේෂන් වලට කියන්නේ අධ්‍යාපනයට දානවා රිසෝස් දැන් මං ගාව තියෙන්නම 600යි 600ම අධ්‍යාපනයට දැම්මහම I think කීයක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. එතකොට හෙල්ත් කෙයාර් බිඳුවයි. ඒ විදිහට මට මේ තීරණය කරන්න පුළුවන් මං ගාව තියෙන රිසෝසස් මම මොනවා වෙනුවෙන්ද වෙන් කරන්නේ කියලා. කොට ඒක පෙන්වන්න තමයි මම මේ අපි මේ PPF කියන එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මං කිව්වා මේ ඇත්තටම කිව්වොත් අපි මෙහෙම මේ PPF එක අපිට හැදෙන්නේ අපි ගාව තියෙන සම්පත් සීමිත නිසා. අපි ගාව තියෙන සීමිත සම්පත් වලින් අපිට කරන්න පුළුවන් උපරිමේ තමයි මෙන්න මේ කර්ව් එකේ තියෙන්නේ. හරිද? එතකොට දැන් මම මේ කර්ව් එකේ තියෙන B කියන ඔප්ෂන් එක තෝරගත්තොත් මට මේ A C D F කියන ඔප්ෂන්ස් ඔක්කොම ටික නැති වෙලා යනවා. මම මේ C කියන එක තෝරගත්තොත් මට මේ කර්ව් එකේ තියෙන A B D F කියන ඔප්ෂන් ඔක්කොම නැති වෙලා යනවා. එතකොට ඒක තමයි මේ choice කියන්නේ. ඊට පස්සේ trade off. දැන් හිතමු මම C තෝරගත්තොත් මට මේ රිසෝසස් 600නේ තියෙන්නේ. එතකොට 600න් මම 300ක් පාවිච්චි කරනවා හෙල්ත් කෙයාර් වලට මම තව 300ක් පාවිච්චි කරනවා এডুকেෂන් වලට. එතකොට අර යම් කිසි ප්‍රමාණයක් මට අතාරින්න වෙනවා. හරි 600න් 600 මම හෙල්ත් කෙයාර් වලට පාවිච්චි කරන්නේ නැතුව 600න් 300ක් හෙල්ත් කෙයාර් වලට පාවිච්චි කරලා ඉතුරු ටික මට এডুকেෂන් වලට දාන්න වෙනවා. යම් කිසි කැපකිරීමක් කරන්න වෙනවා. ඒක තමයි මේ trade off කියලා කියන්නේ. එතකොට මේ PPF එකෙන් අපිට ඒ concepts තුනම පෙන්වන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේක කියනවා shows all different combinations of output of two goods that can be produced using available resources and technology. අපි ගාව තියෙන සීමිත සම්පත් සහ තාක්ෂණය පාවිච්චි කරලා අපිට මේ සෙක්ටර්ස් දෙක අතර අපේ සම්පත් බෙදන්න පුළුවන් විදිහ තමයි මේ PPF එකෙන් පෙන්වන්නේ. හරිද? අපි දැනට නිකන් ඇසියුම් කරනවා ආර්ථිකයේ තියෙන ප්‍රොඩක්ට්ස් දෙකයි කියලා. හැබැයි එහෙම නැහැ දහස් ගාණක් තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න ආණ්ඩුවේ ඉන්න මිනිස්සුන්ට කොච්චර ප්‍රෙෂර් එකක් ඇද්ද කියලා නේද? හරි. එතකොට the shape of the PPF. බලන්න මේ shape එක මේකේ තියෙන shape එක නිකන් මෙහෙම curve එකක් වගේ තියෙනවා. ඉතින් එයාලට ওই නම් shape එක මෙහෙම එකක් කරන්න තිබ්බනේ. නැත්නම් එයාලට shape එක නිකන් මෙහෙම එකක් කරන්න තිබ්බනේ. එහෙම කරන්නේ නැතුව ඇයි යාළුවා මෙහෙම ෂේප් එක يعني ඇයි PPF එකේ මෙහෙම ෂේප් එකක්ම හැදිලා තියෙන්නේ. එහෙම කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේද? එතකොට ඒ ෂේප් එක හැදෙන්නේ law of diminishing curves. sorry law of diminishing returns කියන දේ නිසා. අපි බලමු මේ මොකක්ද කියලා. So මෙතන කියනවා as you increase the input of one factor of production while keeping the other factors constant, the additional output or the marginal return from each extra unit of input will eventually decrease. හරිද? දැන් මෙහෙම දෙයක් හිතන්න. දැන්
දැන් හිතුව මම මුලින් හෙල්ත් කෙයාර් වල සම්පූර්ණ රිසෝසස් ඔක්කොම වෙන් කළේ හෙල්ත් කෙයාර් වලට. හරිද? දැන් මම ඒ රිසෝසස් වලින් 100ක් වෙන් කරනවා එඩියුකේෂන් පැත්තට. හරිද? බලන්න. As you increase the input of one factor of production while keeping the මේකේ තියෙන අපේ තියෙන ටෙක්නොලොජි එකයි අපේ තියෙන සම්පත් ප්‍රමාණය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි ගාව තියෙන සම්පත් ප්‍රමාණය 600යි. එහෙම තිබිලා මම අධ්‍යාපනයේ තියෙන සම්පත් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරනවා. හරිද? එහෙම වැඩි කරද්දී මම අධ්‍යාපනයට වෙන් කරන සම්පත් ගාන වැඩි කරන්න. කියන්නේ වැඩි කරන එක යුනිට් එක මම එක යුනිට් එක ගාන එකින් එක වැඩි කරනවා කියලා තමකෝ. හරිද? එකින් එක මම අධ්‍යාපනයට තියෙන රිසෝසස් ප්‍රමාණය වැඩි කරනවා. හරිද? එතකොට මේ the additional output marginal return from extra unit of input will eventually decrease. එතකොට මම එකින් එක මේකට තියෙන සම්පත් වැඩි කරද්දී මේකට තියෙන සම්පත් ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට ඒක තමයි මෙතන මේ ඒ නිසා තමයි මේ කර්ව් එක මේ විදියට හැදිලා තියෙන්නේ. අපිට ලැබෙන රිටර්න්ස් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා. හරිද? දැන් අපි අනිත් පැත්තට හිතමු. දැන් හිතමු මම ඔක්කොම රිසෝසස් එඩියුකේෂන් වලට දාලා තිබි දැන් මම ටිකෙන් ටික ඒ ටික හෙල්ත් කෙයාර් වලටත් දාගෙන යනවා. එතකොට මුලින් 600ම එඩියුකේෂන් වලට ගියා. දැන් එඩියුකේෂන් වලට යන්නේ 500යි හෙල්ත් කෙයාර් වලට 100යි. ඒ වගේ මම ටිකෙන් ටික මේ කර්ව් එකේ උඩට මෙහෙම යනවා. එහෙම යද්දී මට ලැබෙන මාජිනල් රිටර්න් එක කියන්නේ එක්ස්ට්‍රා යුනිට් එකක් හැදුවාම මට ලැබෙන රිටර්න් එක ටිකෙන් ටික අඩු වෙවි තමයි යන්නේ. as a result මෙන්න මේ වගේ කර්ව් එකක් හැදෙනවා. නේ මේ ටිකෙන් ටික මේක අඩු වෙවි යන්නේ. මෙහෙම ටිකෙන් ටික අඩු වෙවි යන්නේ. මම එකින් එකට රිසෝසස් වෙන් කරද්දි මට ලැබෙන රිටර්න් එක ටිකෙන් ටික අඩු වෙවි යනවා. මෙහෙම මම කර්ව් එක දිගේ යද්දි මට ලැබෙන මේ මෙතන ඇත්තටම ඒක හොඳට පෙන්වන්න අමාරුයි මේ ඩයග්‍රෑම් එක ෂූට් නිසා මට වෙන හොඳට ඇදලා පෙන්වන්න පුළුවන්. හැබැයි එච්චර ටිකක් ඔයාලට ඕනේ නැහැ. ඉතින් තේරුම් ගන්න නැහැනේ. දැන් බලන්න මම මෙහෙම කර්ව් එකේ ටිකෙන් ටික උඩට යද්දී මට ලැබෙන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙවි තමයි යන්නේ. ඒක මෙතන අතරම කිව්වොත් හරියටම පෙන්වන්න චුට්ටක් අමාරුයි. මම try එකක් දෙන්නම්. හරි. ඔන්න දැන් මෙන්න මෙහෙම තියෙනවා. මම ටිකෙන් ටික මෙහෙම උඩට යනවා මේ. මෙහෙම උඩට යනවා මේ බලන්න. ඒක වෙනස් වෙන හැටි යට. මෙහෙම උඩට යද්දී මට ලැබෙන රිටර්න්ස් ප්‍රමාණය එන්න අඩු වෙවි තමයි යන්නේ. ඒකට ඒක තමයි මෙතන මේ ඩයග්‍රෑම් එකේ ෂේප් එකට හේතුව. ඒක ලොකුවට හිතන්න එපා. එච්චර ටිකක් ඔයාලගෙන අහන කන්න ඊටදී අහන දේවල් තියෙනවා. හරි අපි යමු එහෙනම් next slide එකට. බලමු next slide එකේ මොනවද තියෙන්නේ කියලා නේද? හරි. එතකොට පළවෙනි පාඩම ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි පාඩමේ ටික දෙන්නම්. මම හිතනවා අද කරපු ටික වලට තේරෙන්නේ නැති කියලා අපි මුලින්ම කළා ඉකොනොමික්ස් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඉකොනොමික්ස් කියන්නේ අපි ගාව තියෙන රිසෝසස් මැනේජ් කරන විදිහ ස්ටඩි කරන විදිහක්. මම කිව්වා ඇයි අපි එහෙම අපි ගාව තියෙන රිසෝසස් මැනේජ් කරන්න ඕනේ කියලා. එහෙම අපි මැනේජ් කරන්නේ අපි ගාව ස්කාසිටි නැත්නම් සීමිත අපි ගාව තියෙන සම්පත් සීමිත නිසා තමයි අපි ඒවා මැනේජ් කරන්නේ. ඊට පස්සේ මං කිව්වා මේවා තමයි අපි ගාව තියෙන රිසෝසස් ලෑන්ඩ් ලේබර් කැපිටල් and entrepreneurship කියලා. ඊට පස්සේ අපි ආර්ථිකයේ ඉද්දි අපිට ඇති වෙන ප්‍රශ්න තුනක් තියෙනවා. මිනිස්සෙක් ඉදිරියට සමාජයක් ඉදිරියට ඇති වෙන ප්‍රශ්න තුනක් තියෙන එකක් තමයි what to produce. මම හදන ඒවා මොන ප්‍රමාණයෙන්ද හදන්නේ? මම හදන ඒවා කොහොමද හදන්නේ? මොන රිසෝසස්ද මම පාවිච්චි කරන්නේ? සහ මං කා වෙනුවෙන්ද ඒවා නිෂ්පාදනය කරන්නේ කියලා මට ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඊට පස්සේ මම කිව්වා යම් කිසි තීරණයක් ගත්තාම අපිට අපිට මේ එක තීරණයක් ගත්තාම අපිට නැති වෙන දේවල් අපිට ඒ තීරණය නිසා අපිට දේවල් කිහිපයක් නැති වෙනවා. එතකොට ඒකට තමයි අපි ට්‍රේඩ් ඔෆ් කියලා කියන්නේ. එකක් අපි එක ඩිග්‍රියක් තෝරගත්තොත් අපිට අනිත් ඩිග්‍රී ඔක්කොම නැති වෙනවා. ඒක තමයි ට්‍රේඩ් ඔෆ් කියලා කියන්නේ. as opportunity cost කියන්නේ මම එක තීරණයක් ගත්තහම ඒක නිසා නැති වෙන ඊළඟ හොඳම ඕල්ටර්නේටිව් එක. මම ගාවුමක් ගත්තොත් මට නැති වෙන ඊළඟ හොඳම ඕල්ටර්නේටිව් එක තමයි පීට්සා එක. ඊට මම තේ වගා කළොත් මට නැති වෙන හොඳම මට
තේ හදලා මට ලක්ෂ දෙකක් හම්බ වෙනවා නම් මම ගම්බිරිස් වල ලක්ෂ එකමාරක් හම්බ වෙනවා නම් මගේ opportunity cost එක තමයි අර ගම්බිරිස් හදලා ලැබෙන ලක්ෂ එකමාර. ඒක තමයි opportunity cost කියලා කියන්නේ. ඊට පස්සේ production possibility frontier කියන්නේ අපිට අපේ තියෙන සම්පත් වල සීමිත බව, ඊට පස්සේ අපි choices ගන්න විදිහ සහ එක choice එකක් ගත්තම අපිට නැති වෙන දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ස්ටඩි කරන් තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ ෂේප් එක හැදිලා තියෙන්නේ law of diminishing returns කියන දේ නිසා. කියන්නේ එක සෙක්ටර් එකක් වෙනින් මම ටිකෙන් ටික රිසෝසස් වැඩි කරද්දී මට ලැබෙන මාජිනල් රිටර්න් එක ටිකෙන් ටික අඩු වෙනවා. ඒක ලොකුවට හිතන්න එපා. හරි, that's all for this lesson. Thank you for joining. And I will provide the recording for the next lesson. Thank you.